එදදාස් 982 ජූනි මාසේ 30 වනදා මුල් ලෝකයේම අවධානය තායිලන්තයේ බැංකොක් ගුවන්තොටුපළට යොමු වෙලා තිබුණා. ඉතාලියට අයත් අලිටාලියා වර්ගයේ දෙවන්ත බොයින් 747 යානයක් මගින් 340 සමග අත්අඩංගුවට පත් වෙලා. ඒ නිකම්ම ත්‍රස්තවාදී කල්ලේක වැඩක් නෙවෙයි. මේ උන්යානය පාලනය කළේ එකම එක පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලාංකිකයෙක්. නම සේපාල ඒකනායක. ඔහු ඉල්ලුවේ ඩොලර් ලක්ෂ 3ක්. ඒත් ඒ මුදලටත් වඩා ඔහු ඉල්ලපු තවත් වටිනා දෙයක් තිබුණා. ඒ තමයි ඔහුගේ අවුරුදු 3ක කුඩා පුතා. අද සැඟවුණු පුතු තුලින් අපි දිගහරින්නේ ලෝක ඉතිහාසයේ වාර්තා වුණු වඩාත්ම ආందోලනාත්මක හා ආදරණීයම ගුවන් යානා පැහැර ගැනීමේ සැබෑ කතාවයි. සේපාල ඒකනායක කියන්නේ කරාපිටිය ප්‍රදේශයේ උපන් සාමාන්‍ය තරුණයෙක්. ඔහු රැකියාව සඳහා ජර්මනියට ගිය කාලයේදී තමයි ඔහුට ඇනා ඇල්රොවන්ඩි නම් ඉතාලි ජාතික තරුණිය හමුවන්නේ. මේ දෙදෙනා අතර ඇති වුණු ආදරය කෙතරම් දැඩිද කියනවා නම් ඔහු විවාහ වී පසුව ලංකාවට පැමිණෙනවා. ඔවුන්ට ප්‍රී නමින් පුතෙකු උපදිනවා. නමුත් කාලයත් සමග ඇනාට සහ සේපාලට වීසා ප්‍රශ්න සහ ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වෙනවා. අවසානයේ ඇනා තම පුතු සමග ඉතාලියට යනවා. සේපාලට ඉතාලිය යාමට අවසර ලැබෙන්නේ නැහැ. තම බිරිඳ සහ දරුවා දකින්නට ඔහු දරපු සෑම උත්සාහයක්ම ඉතාලි තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළා. ඒ වේදනාව තමයි සේපාල මේ වගේ දරුණු භයානක තීරණයකට තල්ලු කළේ. තම පුතාව දකින්න දැඩි ආශාව නිසා සේපාල අපුරු සැලැස්මක් ඇදුවා. ඔහු බැංකොක් නුවරදී ඉතාලි ගුවන් යානයකට ගොඩ වුණේ කිසිවෙකුට සැක නොසිතන ලෙසයි. යානය ගුවනයේදී ඔහු නිවේදනය කළා තමන් සතු බෝම්බයක් ඇති බව. ඇත්තට මේ ව්‍යාජ බෝම්බයක් වුවත් එය ඔහු ඇත්ත එකක් බව ඉතා සූක්ෂමව පෙන්වීමට සමත් වුණා. ඔහුගේ තිබ්බේ ප්‍රධාන ඉල්ලීම් දෙකයි. තම බිරිඳ සහ පුතු බැංකොක් වෙත ගෙන්වා දිය යුතුයි. ඩොලර් ලක්ෂ 3ක මුදලක් කප්පන් ලෙස දිය යුතුයි. මුළු ලෝකයම සසල වුණා. පැය 30ක් තිස්සේ සාකච්ඡා පැවැත්වුණා. ඉතාලි රජය අවසානයේ ඔහුගේ ඉල්ලීම් වලට එකඟ වුණා. සේපාලගේ බිරිඳ සහ පුතා බැංකොක් ගුවන්තොටුපළට පැමිණ ඒ මොහොතේ ඉතාමත් සංවේදී දර්ශනයක් සිදු වුණා. ලංකාවට පැමිණීම සහ ඔහුට දූ නීතිමය ක්‍රියාමාර්ග. සේපාල ඒකනායක ලංකාවට එන්නේ වීරයෙක් වගේ. ගුවන්තොටුපළේදී දහස් ගණන් ජනතාව ඔහු පිළිගත්තා. බොහෝ දෙනෙක් ඔහු දෙස බැලුවේ තම දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන කීයටයි. නමුත් ජාත්‍යන්තර නීතිය හමුවේ ඔහු අපරාධකරුවෙක්. ඉතාලි රජයෙන් එල්ල වුණු දැඩි බලපෑම් නිසා ඒකට ශ්‍රී ලංකා රජයට ඔහුව අත්අඩංගුවට ගන්න සිදු වුණා. මහා අධිකරණයේදී ඔහුට වසර කිහිපයක සිරදඬුවමක් නියම වුණා. ඔහු සිරගෙදර සිටින කාලය තුලත් ඔහු ගැන මුළු රටේම කතා බහක් ඇති වුණා. අද සේපාල ඒකනායක නිදහස් මිනිසෙක් ලෙස ජීවත් වෙනවා. ඔහුගේ ඒ ක්‍රියාව වැරදිද නිවැරදිද යන්න අදටත් විවාදයට බඳුන් වන කරුණක්.
සමහරුන්ට ඔහු වීරයෙක් ලෙස සලකන අතර තවත් පිරිසක් පවසන්නේ ගුවන්මන්ගේ ජීවිත අවදානමට දැමීම අනුමත කර නොහැකි බවයි. නමුත් එක දෙයක් පැහැදිලි. ඒ තමයි පියෙක්ගේ ආදරය හමුවේ ඕනෑම දැවන්ත බලවේගයක් තනගැස්සීමට හැකි බව ලෝකයටම පෙන්වුවා. ඔබ සේපාල ඒකනාය ගැන සිතන්නේ කුමක්ද? ඔහු වීරයෙක්ද නැත්නම් අපරාධකරුවෙක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් අභිරහස් සහ ඉතිහාසයේ සැඟවුණු පිටු සොයා යන්න අපේ channel එක subscribe කරන්න.